ඔන්න රෑවෙලා පොඩි කෑමක් හදන්න ඉන්නවා මැකරෝනි එකක් මෙතන තියෙනවා ලීස් තියෙනවා චූරිය කපල් ලීස් කැරට් තියෙනවා පිටුළු තියෙනවා බීන් චූරිය කපල් තියෙනවා ඊට පස්සේ කරපිච්ච තියෙනවා තව දෙකක් තියෙනවා ලීස් කැරට් එකක් තියෙනවා මේක දායකත් මේ එකම දුවන්නේ ප්ලාස්ටික් එකක් ගත්තා අනිත් එකක් නිකන් භාජනයක් ගන්න අරගෙන මේකට දාලා තියෙන බටර් ඔයිල් තෙල් මුකුත් දාන බටර් ඔයිල්ම දාලා තියෙන එකක් තියෙන තමයි උනට මේක රසයි දැම්ම බටර් ඔයිල් ටිකක් දාලා තියෙනවා මේකට දානවා උළු ටිකක් දානවා ඊට පස්සේ ටිකක් දානවා රම්මේ ස්පූන් මේ පොඩ්ඩයි දාන්නේ පොඩි එකක් කියන්නේ ස්පූන් පොඩ්ඩක් දාගන්නවා හොඳ ටික පොඩ්ඩක් ඔෆ් කරලා දෙන්නේ දැන් ඉක්ෝන් කරලා මේ බටර් ඔයිල් තමයි තෙල් වෙලා තියෙන්නේ හොඳට ඉක්ෝන් කරලා පොඩ්ඩක් කරගෙන තියෙන දැන් මික්සර් එක හදා ගන්න දැන් අපි දාන්න ඕනේ මුලින්ම විතර දෙක දාලා මේ අයිටම් ටික දානවා ගොඩක් මේ ගින්දර හරි නැතුව පොඩ්ඩක් දාලා මේ මික්සර් එක මේකට විදිහට දාගන්න මේ දැන් කලවම් කරනවා ටිකක් සෙට් වෙනවා අපි මේකට මේ හදාගත්ත මේ සොසේජ් එක දාගන්න සොසේජ් එක පොඩ්ඩක් තෙල් එකේ කරවන්න ඕනේ සොසේජ් ටික දාගන්නවා එන්නේ අපි ආයි කරවන්න කරනවා සොසේජ් ටික පොඩ්ඩක් කරවෙන්න පොඩ්ඩක් තැම්බෙනවා සොසේජ් එක අපි බිස්තර බටර් ඔයිල් දාලා හදාගත්ත සාල්ලු ටික මේකට අපි දාගන්නවා චීස් කෑලි ටික කයි මේක දීවෙන්න ආයි තමයි කලවම් මගේ පොඩ්ඩක් ඕෆ් කරලා නැත්නම් මේක බිස්තර එක වෙන්න තමයි ඕෆ් කරලා මේක කලවම් කරනවා චීස් එක හරි මේකට අපි අයිටම් ටික දාගන්නවා ඉතින් අපි මේකට ගත්ත කැරට් ලුණු කරපිංචා ලීක්ස් සුදු ලුණු ඉස්ලාම් මිරිස් කියන වල අම්මිරිස් මේක අපි දාගන්න කොම්බිය දාගත්තා දැන් කලවම් කරන්න තියෙනවා දැන් ෆෝන් කරගන්නවා බලන්න මේ විදිහට කලවම් කරනවා දැන් තියෙන මේකට අස බලලා පොඩි මැකරෝනි ටික සම්බන්ධ මැකරෝනි ටික මම ඉස්සෙල්ලා මැකරෝනි සම්බන්ධ ගත්තා මේක පෙන්නන්න මේකට දාගන්න තියෙනවා මික්සර් එක දැන් මේ මැකරෝනි ටික දාගන්නවා පොඩ්ඩක් ගුලි වෙලා දැන් අපි ඒක කඩා ගන්නවා. මේ අපි මේ කලවම් කරලා